හායි කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් ඔයාලට අරගෙන ආව ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක්. ඉතින් ලෝකේ කොයි රටක හිටියත් කොහේ හිටියත් වයස ભેදයක් නැතුව හැමෝටම තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න, තමන්ගේ ජීවිතය ප්‍රොඩක්ටිව් කරගන්න, ටයිම් මැනේජ් කරගන්න, ඒ වගේම අපිට අපේ ජීවිතය ගැන විශ්ලේෂණය කරලා වඩා වැදගත් දේවල්, ඒ කියන්නේ කරන්න අවශ්‍යම දේවල් මොනවද කියලා තෝරගෙන අපේ ජීවිතේ කරන්න තියෙන දේවල් ඉක්මනට කරගන්න, ලේසියෙන් කරගන්න මේ අද කතා කරන 80-20 රූල් එක එහෙම නැත්නම් පැරටෝ ප්‍රින්සිපල් පැරටෝ න්‍යාය කියන එක වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේ අද කතා කරන 80-20 රූල් එකෙන් කියන්නේ කොහොමද අඩුවෙන් මහන්සි වෙලා හොඳ ප්‍රතිඵලයක් ගන්න. එහෙම නැත්නම් අපි ක්වොන්ටිටේටිව් පැත්තට වැඩිය ක්වොලිටේටිව් පැත්ත ඉම්ප්‍රූව් කරගෙන ඒ කියන්නේ ගොඩාක් කරනවට වැඩිය පොඩි ප්‍රමාණයක් කරලා හැබැයි හොඳ ලොකු ප්‍රතිඵලයක් ගන්න කොහොමද කියන එක. ඉතින් ඔයාලා දන්නවනේ අපි පොඩි කාලේ ඉඳලම අහලා තියෙන්නේ හැමදේම එකපාර කරන්න ඕනේ. එහෙම නැත්නම් එතකොට තමයි හරිම ටැලන්ටඩ් එහෙම නැත්නම් දෙයක් කරගන්න පුළුවන් කියලා තියෙන්නේ. එහෙම නැත්නම් හැම එකම එකපාර කරන්න ඕනේ. හැමදේම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල්නේ අපේ ඔළුවල තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම කරන්න පුළුවන් අයත් ඇති. හැමදේම එකපාර කරගෙන එකම වෙලාවට කරගෙන හැමදේම දන්න අයත් ඇති. හැබැයි එහෙම නැති අයට හිතනවා නම් මම අදක්ෂයි මට මේ දේ කරගන්න බෑ. එහෙම නැත්නම් කොහොමද මේ දේවල් කරගන්නේ? එහෙම අය කොහොමද එහෙම කරගන්නේ? අපි කොහොමද වැඩක් ඉවර කරගන්නේ? අපිට හැමදේම ඔළුවේ නෑනේ කියලා හිතන අයට අද මේ කියලා දෙන 80-20 ප්‍රින්සිපල් එක ඇප්ලයි කරගෙන බලන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ සමහර වෙලාවට අපි to do list කියලා අපේ ඔෆිස් වල වුණත් සමහරට අපේ ගෙදර තියෙන වැඩ වුණත් අපි කරගන්න සමහර වෙලාවට ප්ලෑන්ස් දාගන්නවා. හැබැයි අන්තිමට ඒකෙන් 1යි 2යි කරගන්න. ඉතින් ඒකෙදි වෙන්නේ අපිට කරන්නේ මොකක්ද කියලා අපිට අඳුනගන්න බැරි කමක් තියෙනවා. ඒ වගේම මොකද්ද වඩා වැදගත් කියලා අපිට හොයාගන්නත් බැරි වෙලාවල් තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ අද කතා කරන පැරටෝ ප්‍රින්සිපල් එහෙම නැත්නම් 80-20 රූල් එකේ තියෙන මේන් දෙයක් තමයි මේක ප්‍රොඩක්ටිවිටි එකට ඇත්තටම වඩා වැදගත්. ඒ වගේම කාලය මැනේජ් කරගන්න. ඒ කියන්නේ අපිට වැඩ ගොඩාක් තියෙනවා නම් කරන්න දේවල් තියෙනවා නම් ඒවයින් මොනවද අත්‍යවශ්‍යම මොන දේවල්ද අපි මුලින්ම කරන්න ඕනේ කියලා අපිට කරගන්න පුළුවන්. ඒ වගේම අපිට විශ්ලේෂණය කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන දේවල් වලින් අපිට අනිවාර්යෙන් මේ මොහොතේ කළ යුතු දේ මොකක්ද? එහෙම නැත්නම් මට මේ තියෙන ටයිම් එකත් එක්ක මම මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියන දේ වගේ අපිට අපේ තියෙන දේවල් විශ්ලේෂණය කරගැනීමේ හැකියාවකුත් අපිට මේ 80-20 රූල් එක අපි අපේ ජීවිතයේ දේවල් වලට ඇප්ලයි කරගත්තී අපිට කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මොකද්ද මේ 80-20 රූල් එක කියන්නේ කියලා. ඉතින් 80-20 රූල් එක කියන්නේ අපේ ජීවිතයේ තියෙන සමහර 120ක් තරම් එෆර්ට් එකක්. එහෙම නැත්නම් 100ට 20ක් තරම් පොඩි සාධක ප්‍රමාණයකට පුළුවන් ඇත්තටම අපිට 80ක් තරම් ලොකු ප්‍රතිඵලයක් ලබා දෙන්න. ඒ කියන්නේ අපිට 80ක ප්‍රතිඵලයක් ලබා ගන්න සමහර වෙලාවට පුංචි 120ක උත්සාහයකින් අපිට පුළුවන් කියන එක. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක 120මද 110 වෙන්නත් පුළුවන් 130 වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඔව් ඇත්තටම මේකේ තියෙන බේසික් අදහස තමයි සමහර වෙලාවට අපි හිතන්නේ නැති පුංචි වැදගත් දේවල් ටිකකින් අපිට අපි හිතන් ඉන්න දෙයක් හරිම ලේසියෙන් ඒකේ වැඩි කොටසක් ඉවර කරගන්න පුළුවන්. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට හොයාගන්න බෑ මොකක්ද වැදගත් 120 කියන දේ. ඉතින් ඒ වගේ අපි මුලින්ම කරන්න ඕන දේ එහෙම නැත්නම් වඩාම වැදගත් දේ මූලිකම දේ අපිට ඒ ටික අයිඩෙන්ටිෆයි කරගන්න බැරි නිසා තමයි ගොඩක් දේවල් අපිට ලොකුවට පේන්නේ. ඉතින් ඇත්තටම මේ පැරටෝ ප්‍රින්සිපල් එක එහෙම නැත්නම් 80යි 20 නීතියෙන් කියන්නේ වඩා වැදගත් 120 කරොත් ඔයාලගේ වැඩෙන් භාගයක්ම ඉවරයි කියන එකයි. ඉතින් මේ 80-20 රූල් එක ලෝකෙට හඳුන්වලා දීලා තියෙන විල්ෆ්‍රෙඩෝ පැරටෝ කියන ඉටාලියන් ඉකොනොමිස්ට් කෙනෙක්. ඉතින් එයා මේ ගැන ලෝකෙට හඳුන්වලා දීලා තියෙන එයා මුලින්ම රටේ වෙල්ත් එක ගැන ස්ටඩි කරනකොට එයා කියනවා රටේ වෙල්ත් එකෙන් 80ක් ප්‍රමාණය ඇත්තටම හැන්ඩල් කරන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් අතේ 120ක් පමණ දෙන අතර තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට එයා කියනවා රටේ භූමි ප්‍රමාණය. ඒ කියන්නේ ඒ ලෑන්ඩ් එකෙත් 80ක් පමණ ප්‍රමාණය ජීවත් වෙන්න 120ක් වගේ පොඩි පොපියුලේෂන් එකක්. ඉතින් ඊළඟට එයා තව උදාහරණයක් දීලා තියෙනවා. එයාගේ ගාඩන් එකේ තියෙන ධාන්‍ය වලින් 120ක් තරම් පොඩි ප්‍රමාණයකින් තමයි 180ක් තරම් ඵලදාවක් ලැබෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේකද කියන්නම් මොනවද මේකට අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණ කියලා. පළවෙනි එක තමයි හිතන්නකෝ අපිට තියෙන සපත්තු සරප්පු. සාමාන්‍යයෙන් අපිට තියෙන සපත්තු සරප්පු වලින් 120ක් ප්‍රමාණයකට 180ක් වෙලාවල් වල දාන්නේ. ඒ කියන්නේ අපි හරියම සීමිත
සපත්තු සරපු ප්‍රමාණයක් තමයි ගොඩක් වෙලාවට දාන්නේ. ඉතින් ඒ වගේම ඇඳුම් ගැනත් හිතන්නකෝ. ඇඳුම් කියන්නේ අපි හැමෝටම ගන්න පුළුවන් එක්සැම්පල් එකක්. ඒ කියන්නේ අපි හැම වෙලේම 120ක් තරම් පොඩි ඇඳුම් ප්‍රමාණයක් තමයි 180ක් තරම් අවස්ථාවවලදී එහෙම නැත්නම් 180ක් තරම් ප්‍රමාණයක ගමන් වලට අපි අඳින්නේ කරන්නේ 120ක් තරම් ඇඳුම් ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම මම ඔයාලට අපේ රිලේෂන්ෂිප් එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන සම්බන්ධතාවයන් ගැන කියන්න. අපේ ජීවිතේ සමහර වෙලාවට 120ක් තරම් යාළුවෝ එහෙම නැත්නම් නෑදෑයෝ හිතවත් අය තමයි අපේ ජීවිතේ 80ක් තරම් වෙලාවට අපිට ආදරේ එහෙම නැත්නම් අපේ දුකකදී අපේ ළඟ ඉන්නේ අපිට ප්‍රශ්නයක් වුණාම අපි වෙනුවෙන් පෙනී ඉන්නේ 120ක් තරම් විතර යාළුවෝ ටිකක්. ඉතින් ඊළඟට මේක අපේ ජීවිතේ ස්ටඩීස් වලට ඒ වගේම සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් එකටත් අපිට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්න. දැන් මගේ channel එකේ මම මුලින්ම වීඩියෝ එඩිට් කරන්න මුකුත් දැනන් හිටියේ නෑ. පස්සේ මගේ හොඳ යාළුවෙක් හිටියා යොහන් කියලා. ඉතින් එයා මට මුලින්ම කියලා දුන්නා කොහොමද මේකෙන් එඩිට් කරන්නේ. ඉතින් හැබැයි මම එයාගෙනුත් අහගෙන ඊට පස්සේ මම YouTube එක බලලත් කොහොමද ඒ softwares පාවිච්චි කරන්න කියලා ඉගෙන ගත්තට මට අදටත් හිතෙනවා මම ඇත්තටම ඒකේ දන්නේ බේසික් දේවල් ටික විතරයි. ඒ වුණාට මට පුළුවන් මගේ channel එකටත් ඒ වුණාට මගේ ඒ වගේම මගේ අනිත් දේවල් වලටත් අවශ්‍ය වීඩියෝස් හදාගන්න. ඉතින් එතකොට ඇත්තටම මට 100%ක් දැනගන්න ඕනුනේ නැහැ. මට හැබැයි දැනගන්න ඕනුනේ අවශ්‍ය බේසික් දේවල් ටික විතරයි. ඉතින් මම දැන් ඔයාලට කිව්වා අපේ ජීවිතවල මේ 80-20 රූල් එක තියෙන්නේ කොයි වගේ තැන්වලද කියලා. හැබැයි ඉතින් මේකේ අපි දැනගන්න ඕන දේ වගේම ටිකක් අමාරුම දේ තමයි කොහොමද මේ 120 එහෙම නැත්නම් මේකට තවත් නමක් කියනවා vital few කියලා. ඒ කියන්නේ මේ විශේෂයෙන් අපිට කරන්නම අවශ්‍ය. එහෙම නැත්නම් අපි අවධානය දෙන්න ඕන දේ. එහෙම නැත්නම් අපි improve කරගන්න ඕනේ 120 අපි අඳුරගන්නේ කොහොමද කියන එක ඇත්තටම ටිකක් අමාරු දෙයක්. හැබැයි අපිට පුළුවන් නම් ඒ දේ අඳුරගන්න එක practice කරන්න නිතරම අපිට අපේ ජීවිතයේ දේවල් හරිම ලේසි කරගන්න පුළුවන්. අපිට කරන්න බෑ කියලා හිතන ගොඩක් දේවල් අපිට ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේම අපේ relationship වල එහෙම නැත්නම් අපේ අධ්‍යාපනය ඒ වගේ දේවල් වල අපිට ගොඩක් අපි බලාපොරොත්තු වෙන අපිට එන්න පුළුවන් මේ 120 මොකක්ද කියලා හරියට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ 120 කොහොමද තෝරගන්නේ කියලා. මම කියවනේ ඉතින් මේකෙදි අපිට අවශ්‍යම දේ, මූලිකම දේ, අත්‍යවශ්‍යම දේ ඒ වගේ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක ටිකක් අමාරුයි. හැබැයි මේක අපි කාලයක් තිස්සේ පුරුදු වුණාම අපිට කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම ඔයාලට දැන් කියන්නම් කොහොමද මේ දේ කරගන්නේ කියලා. ඉතින් හිතන්නකෝ අපි හැමෝගෙම ජීවිතවල අපිට අරමුණු තියෙනවා, goals තියෙනවා. ඉතින් කෙනෙක්ට තමන්ගේ ස්ටඩීස් වලින් ඉස්සරහට යන්න හිතන්නකෝ high studies නෙමෙයි අපේ normal තියෙන exam එකක් වුණත් එහෙම නැත්නම් හිතන්නකෝ ඔයාලා සාමාන්‍යයෙන් O level A level කරන කෙනෙක් වුණත් තමන්ට ඒ තියෙන exam එක වඩා වැදගත් නේ. ඉතින් එතකොට ඒක තමන්ගේ ජීවිතේ goal එක වෙන්න පුළුවන්. ඒ වගේම හිතන්නකෝ තමන්ගේ career එකේ ඒ කියන්නේ තමන්ගේ job එකේ මට මේ level එකට එන්න ඕනේ. එහෙම නැත්නම් මට promotion එකක් මේ අවුරුද්දේ ඕනේ. එහෙම නැත්නම් මට මෙන්න මේ area එක හොඳට study කරලා මට මේ පැත්තෙන් skilled කෙනෙක් වෙන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒ වගේම අපේ එදිනදා ජීවිතේදී අපිට හිතෙන්න පුළුවන් මට මගේ ගේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මට මෙන්න මෙහෙම සල්ලි එකතු කරන්න ඕනේ. මට සේව් කරගන්න ඕනේ. එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් දැන් අපේ ජීවිතේදී හිතෙන්න පුළුවන් මට බර අඩු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මං healthy කැම රටාවකට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තවත් හිතෙන්න පුළුවන් අපිට වෙලාවකට මට දවසකට තියෙන වැඩ වැඩි මට කොහෙන්ද මේවා පටන් ගන්නෙ කොයි එකද කරන්න ඕනේ කියලා මට තේරුම් ගන්න බෑ. මට තේරෙන්නේ ඒ වගේ අපේ ජීවිතේදීත් අපිට පිළිවෙලක් කරගන්න ඕන දේවල් ඇතිනේ. ඒ වගේම අපේ රිලේෂන්ෂිප් වල සමහර වෙලාවට අපේ රිලේෂන්ෂිප් එකේ අපිට හිතෙනවා මේ තැනට මට එන්න ඕනේ. එහෙම නැත්නම් අපි දෙන්නට ඕනේ මෙන්න මේ විදිහේ ලයිෆ් එකක්. එහෙම නැත්නම් අපි දෙන්නට මෙන්න මේ දේවල් ආයෙ මුලින් ඉඳලා අලුතෙන් පටන් ගන්න ඕනේ. ඉතින් මේ වගේ goals උත් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් ඒ වගේම බිස්නස් කරන අයට හිතෙන්න පුළුවන් තමන්ට ව්‍යාපාරයක් තියෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ අවුරුද්ද ඉවර වෙනකොට මෙන්න මේ level එකට යන්න ඕනේ. මගේ කම්පැනි එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මට මෙච්චර කස්ටමර්ස්ලා ටිකක් ඕනේ. එහෙම නැත්නම් මට මෙච්චර ක්ලයන්ට්ස්ලා ටිකක් ඕනේ. එහෙම නැත්නම් මගේ රෙවෙනියු එක මෙන්න මේ ලෙවල් එකට මම ගන්නවා මේ අවුරුද්ද ඉවර වෙනකොට කියලා ඔයාලට සමහර ටයිම් පීරියඩ් එකක් එක ගෝල් එකක් ඇති. මුලින්ම ඔයාලා මේක ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන් හිතන්නත් පුළුවන්. හැබැයි හිතෙන් හිතුවොත් මම ඊළඟට කියන ස්ටෙප් එක ඔයාලට ටිකක් අමාරු වෙනවා. ඔයාලා මේක කොලයකට ලිව්වේ නැත්නම් පොතකට ලිව්වේ නැත්නම් හැබැයි ඉතින් කියන්න ඕනේ දැන් ඔයාලා ලියන එක හැමෝටම පෙන්වන්න ඕනේ නැහැ. ඒක ඔයාලා විතරක් දැනගත්තාම ඇති. ඉතින් ඔයාලගේ ගෝල්ස් ඔයාලා ලියන්න. ඉතින් ඒකෙදිත් කියන්න ඕනේ ඔයාලට ගෝල්ස් උත් ගොඩක් තියෙනවා නම් කන්ෆියුස් වෙලා නම් ඉන්නේ කොයි එකද මම මුලින්ම අචීව් කරගන්නේ මං අධ්‍යාපනයද මගේ කරියර් එකද එහෙම නැත්නම් මගේ පර්සනල් ලයිෆ් එකද එහෙම නැත්නම් මගේ රිලේෂන්ෂිප් එකද එහෙම තියෙනවා නම් ඒකටත් අපිට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම ඒක මුලින්ම කියනවා ඔයාලගේ ගෝල්ස් ලියන්න. ඒ ගෝල්ස් වලින් ඔයාලට තියෙනවා නම් කීපයක් එක එක පැති වලින් මට මේවා කරගන්න ඕනේ කියලා
ඒකටත් මේ 80-20 රූල් එක ඇප්ලයි කරගෙන ඔයා බලන්න ඔයාලට මේ මොහොතේ අත්‍යවශ්‍යම ඒ වගේම වඩා වැදගත් ඉක්මනින්ම කරගන්න ඕන දේ මොනවද කියලා ඔයාලා ඒ ටික ෂෝට් ලිස්ට් කරගන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ ගෝල්ස් වලත් ඔයාලා මේන්ලිම 120 අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒ ගෝල් එකක් අචීව් කරන්න ඕන දේවල් හැමදේම ලියන්න. ඒ කියන්නේ ඔයාලට හිතනවා නම් පුංචි දේවල් මෙන්න මේ දේවල් කරොත් මගේ මේ ගෝල් එකට යන්න පුළුවන් කියලා. ඒ හැමදේම ලියලා ඊට පස්සේ ඉතින් මේ විදිහට ඔයාලගේ ගෝල් එකට යන්න ඕන හැම පුංචි දේම ලියන්න. මං කියවනේ මේක කාටවත් පෙන්වන්න ඕනේ නැහැ. ඔයාලා කැමති හැමදේම ලියන්න කියලා. ඒ හැමදේම ලියලා ඔයාලා මේ 80-20 රූල් එක ඒ to do list එකටත් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මගේ ගෝල් එකට යන්න මම මේ කරන්න ඕන දේවල් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ කරන්න ඕන දේවල්, ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල්. මං එහෙනම් මේ ඇත් එක්ක කතා කරන්න ඕනේ. මෙන්න මේ අයගේ මං අදහසක් ගන්න ඕනේ. මම මෙච්චර දවස මුකුත් කරන්න නැතුව මට මෙන්ටලි මට ෆ්‍රී එකේ ඉන්න ඕනේ. ඒ දේවල් හරි හැමදේම ලියන්න. ඒ දේවල් ලියලා ඉවරලා ඔයාලා 80-20 රූල් එක ඔයාලගේ මේ ලිස්ට් එකටත් ඇප්ලයි කරගන්න. ඉතින් ඒකට එක්සැම්පල් එකක් කියන සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයාලා ලියනවා 40ක් විතර දේවල්. ඔයාලගේ ගෝල් එකට යන්න මෙන්න මේ ස්ටෙප්ස් 40ම මම කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලන්න මේකෙන් අපි හිතමුකෝ 120ක් කියන්නේ 8යිනේ. ඉතින් මේකෙන් වඩා වැදගත් 8 මොනවද කියලා ඔයාලා ඒ 8 මුලින්ම කරන්න. ඉතින් ඒක තමයි මේකෙදි අපේ ගෝල් එකට යන පාත් එකේදී අපි කොහොමද වඩා වැදගත් මේකට තව නමක් කියනවා vital few කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම කරන්න අවශ්‍ය පුංචි ප්‍රමාණය අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මේක එක්තරා ආකාරයකට quantitative පැත්තට වැඩි අපි qualitative පැත්ත improve කරගන්නවා කියන එක. කියන්නේ අපි ගොඩාක් කරනවට වැඩිය ඇත්තටම අවශ්‍ය වඩාම වැදගත් පුංචි දේවල් කරගන්නවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියන්නේ ඔයාලගේ මේ කරන්නම ඕන දේවල් ටික දැන් ඔයාලා ලියුවානේ. ඒකෙදි 120 තෝරාගද්දී එහෙම නැත්නම් ෆිල්ටර් කරගද්දී ඔයාලට කන්සිඩර් කරන්න එහෙම නැත්නම් සලකා බලන්න පුළුවන් දේවල් ටික. ඒක දේවල් හතරක් මම ඔයාලට කියන්නේ. එකක් තමයි ඔයාලා මුලින්ම බලන්න වඩා වැදගත් ඒ වගේම හදිස්සි දේවල් මොනවද කියලා. එතකොට ඒකට ප්‍රයොරිටි එකක් දෙන්න. ඊළඟට බලන්න වඩා වැදගත්. හැබැයි උනට මේක හදිස්සියම නෑ මගේ ගෝල් එකට යන්න. මේක එච්චරම මට හදිස්සිකමක් නෑ. ඊළඟට හදිස්සි හැබැයි මේක එච්චරම වැදගත් නැති දේවල් තියෙනවා. ඒකත් අපිට හිතන්නකො මේක මට ඉක්මනට ටක් ගාලා කරන්න ඕනේ. හැබැයි ඉතින් මේකෙන් ලොකු ඉම්පැක්ට් එකක් නෑ මගේ දේවල් වලට. ඒ වගේම හදිස්සිත් නැති වැඩි වැදගත් නැති දේවල්. ඉතින් ඒ කියන්නේ අපි මේක නොකර හිටියා කියලා අපිට ඒක නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්නේ නෑ. එහෙම නැත්නම් අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. මගේ ගෝල් එකට ඒක ලොකුවට බලපාන්නේ නෑ වගේ තියෙන දේවල් ඇත්තටම ඔයාලට අයින් කරලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක ටික කාලයකට කල් දාන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔයාලා අර ගොඩාක් urgent and important ඒ කියන්නේ හදිස්සි සහ වඩා වැදගත් වෙන දේවල් තමයි ඔයාලගේ 120 අතරට දාන්න ඕනේ. ඉතින් මේක urgent කියන්නේ මේ මොහොතේම නෙමෙයි. ඔයාලගේ goal එකට යන්න ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන ඉක්මනින්ම කරන්න ඕන steps ටික තමයි ඔයාලා මේ 120 දි ගන්නෙ. ඉතින් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ජීවිතේ ලේසි කරවන එහෙම නැත්නම් ඔයාලගේ අරමුණට ඉක්මනට යන්න ඕනේ. ඒ වගේම අඩුවෙන් මහන්සිලා වැඩිවෙන් ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය කරන 120 අඳුර ගන්න විදිහක් මම දැන් ඔයාලට කිව්වා. ඉතින් මට හිතුණා එක ඒරියාස් වල මේ මම කියන එක්සැම්පල් මමත් ස්ටඩි කරනකොට මටත් හිතුනේ මේ එක්සැම්පල් හරිම ප්‍රැක්ටිකල් කරලා බලන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මේ එක්සැම්පල් මමම හිතපුවා නෙමෙයි මටත් හිතුණ දේවල් මෙතන තියෙනවා. ඒ වගේම මම මේ ගැන කියවනකොට ඒ වගේම මේ වගේ සම්බන්ධ වීඩියෝස් මම බලනකොට මට හිතුණා ඒ කියලා තියෙන එක්සැම්පල්ස් ඔයාලට කියන්නේ. එතකොට ඔයාලටත් පුළුවන් ඔයාලගේ ජීවිතවලට මේ මං කියන්න යන ෆීල්ඩ්ස් වලදී මේ දේවල් ඇප්ලයි කරන්න. ඉතින් මං ඔයාලට දැන් කියන්නම් අධ්‍යාපනයට කොහොමද අපි මේක යොදාගන්නේ කියලා. එහෙම නැත්නම් අපේ ස්ටඩීස් වලට අපි කොහොමද මේ 80-20 රූල් එක ඇප්ලයි කරගන්නේ කියලා. මේක ඔයාට උනත් ඔයාලගේ බබෙක් හරි එහෙම නැත්නම් ඔයාලගේ කවුරු හරි සහෝදරයෙක් සහෝදරියක් යාළුවෙක් හරි කරනවා නම් එයාලට උනත් ඔයාලට මේක සජෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලගේ විෂය හිතන්නකෝ පාඩම් තියෙනවා 10ක් විතර. එතකොට මේ 10ම ඔයාලට ඔලුවට දාගන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 10ම ඔලුවට යන්නෙත් නැති වෙලාවක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලටම හිතෙන්න පුළුවන් ඇත්තටම මේ 10ම මම පාඩම් කරන්න ඕනේද කියන එකක් එන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔයාලා බලන්න මේ 120ක් ඔයාලට හොයාගන්න ඕනේ වඩා වැදගත් 120 මොනවද කියලා. ඒ 120 මේන්ලිම කරගෙන ඉවර කරගෙන ඔයාලට ඊට පස්සේ වෙලාව ඉතුරුනත් පුළුවන්. ඉතුරු ටිකට ටිකක් කාලය දෙන්න. ඉතින් ඒකෙදි මම ඔයාලට කියන්නම් දැන් එක්සෑම් කරන කෙනෙක්ට නම්
පාඩම් ඔක්කොම කරගන්නත් බැරි නම් ඔයාලට බලන්න පුළුවන් පාස් පේපර්ස් ටිකක් අරගෙන මොන පාඩම් වලින්ද වැඩියෙන්ම අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් බැලුවම ඔයාලට තේරෙනවා මම මේ පාඩම් ටික අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ පාඩම කරගත්තොත් මට ප්‍රශ්න දෙක තුනකටම උත්තර ලියා ගන්න පුළුවන් වගේ දේවල් ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ටීචර් කෙනෙක් එහෙම නැත්නම් ඔයාලගේ සර්ලා ඔයාලා ඉගෙන ගන්න තැන්වල අය සමහර ඒගොල්ලන්ටත් එක්ස්පීරියන්ස් තියෙනවා. අනුමාන ප්‍රශ්න කියලා අපි O level A level කාලේ ඒ වගේම ශිෂ්‍යත්වයටත් කරනවා. ඉතින් එතකොට ඒක කියන්නේ ගුරුවරුන්ගෙන් අපිට දැනගන්න පුළුවන් එයාලගේ අයිඩියාත් එක්ක මෙන්න මේ කොයි වගේ දේවල් වලින් මේ අවුරුද්දේ ප්‍රශ්න එයිද එහෙම නැත්නම් කොයි වගේ දේවල් වලින් ඔයාලට එක්සෑම් එකේ ලියන්න වෙයිද කියලා. ඉතින් එතකොට ඔයාලා අනිත් දේවල් 100% අයින් කරේ නැතත් ඔයාලට පුළුවන් අර වඩා වැදගත් 100 ඒ තියෙන ටයිම් එකේ කරලා ඉවර කරගන්න. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් කොහොමද මේ බිස්නස් එකදී මේක ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් ඒකෙදි හිතලා බලන්නකෝ සමහර වෙලාවට අපිට තේරුනේ නැති වුණත් අපිට සමහරට 120ක් තරම් කස්ටමර්ස්ලා ප්‍රමාණයක් වෙන්න පුළුවන් අපේ කම්පැනි එකේ 80%ක්ම ලාභය ගන්න. ඒ වගේම අපේ කම්පැනි එකේ අපි ළඟ තියෙන ප්‍රොඩක්ට්ස් වලින්, ඒ කියන්නේ අපි ළඟ තියෙන නිෂ්පාදන වලින් 120ක් තරම් ප්‍රමාණයක් තමයි වැඩියම perform කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් තමයි කම්පැනි එකට ලොකු ලාභයක් එහෙම නැත්නම් ලොකු කස්ටමර්ස්ලා ප්‍රමාණයක් ගන්නේ. ඉතින් ඒකෙදි කරන්න ඕනේ මේ 180 මොකද්ද කියලා තේරුම් අරගෙන, ඒ වගේම 120 මොකද්ද කියලා තේරුම් අරගෙන මේ 120 අපි තවත් improve කරගන්න ඕනේ. ඒ වගේම අපි ඒ 100ට කස්ටමර්ස්ලා 120 නම් අපි යාලට ගොඩක් ප්‍රයොරිටි එක දුන්නාම ඒ කියන්නේ ඔයාලගේ බිස්නස් එක සීල් වෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ බිස්නස් එක grow වෙන්න වඩා help වෙන කස්ටමර්ස්ලා ටිකට ගොඩක් ප්‍රයොරිටි එක දෙන්න. එතකොට ඔයාලගේ ඉතුරු 180 ඔයාලට හිමීට grow කරගන්න පුළුවන්. මොකද තව කියන්න ඕනේ දැන් මොකක් හරි සර්විස් එකකදී ඔයාලා කම්ප්ලේන්ට්ස් ගැන හිතුවොත් ඔයාලට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට 120ක් තරම් කස්ටමර්ස්ලා ටිකක් ක්ලයන්ට්ලා ටිකක් තමයි 180ක් තරම් කම්ප්ලේන්ට්ස් ටිකක් දාන්නේ. සමහර වෙලාවට අපිට ලැබෙන කම්ප්ලේන්ට්ස් තියෙනවා නම් පැමිණිලි මොන හරි අපේ ප්‍රොඩක්ට්ස් ගැන හරි අපේ බිස්නස් එකේ හෝ සර්විස් එක ගැන ඒකෙදි මුළු කම්ප්ලේන්ට්ස් ටික ඔක්කොම එකින් එක අයිඩෙන්ටිෆයි කරගන්නවට වැඩිය මේකෙදි 120 ඒ කියන්නේ මේන්ලි වෙන 120 අයිඩෙන්ටිෆයි කරගෙන ඒක ඇඩ්‍රස් කරගත්තොත් එහෙම අපිට ගොඩාක් කම්ප්ලේන්ට්ස් එන එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකට ඇත්තටම මේ Pareto chart කියලා එකක් තියෙනවා. මම හිතාගෙන ඉන්නවා මගේ ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒක කරන්න. ඒක ඇත්තටම ස්ටඩි කරන අයට බිස්නස් කරන අයට හරිම වැදගත්. මොකද මටත් හිතුණා ඒ වගේම මම වැඩ කරන කම්පැනි එකෙත් මේක යූස් කරනවා. ඉතින් ඒ නිසා මම වෙන වීඩියෝ එක ඔයාලට ඒක කරන්න. ඉතින් ඊළඟ දේ තමයි අපේ ජීවිතයේ තියෙන සම්බන්ධතාව, අපේ රිලේෂන්ෂිප්. ඉතින් මේකෙදිත් අපි 180 120 මේ 80-20 රූල් එක ඇප්ලයි කරගත්තොත් අපිට ගොඩක් වෙලාවට හොඳ ක්වොලිටි සතුටෙන් ඉන්න රිලේෂන්ෂිප් එකක් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකෙදි අර අපේ තේරුම් ගන්න ඕනේ අපිට වඩා වැදගත් 120 මොකද්ද කියලා. ඉතින් ඒකෙදි අපිට ඒක අපේ වඩා වැදගත් යාළුවෝ ටික එහෙම නැත්නම් අපිට ජීවිතේ පොසිටිව් දේවල් ඒ වගේම සතුට අපේ දුකකදී අපේ ළඟ ඉන්න අත්‍යවශ්‍යම 120 අපි තේරුම් අරගෙන අපි අඳුනගෙන එයාලට ප්‍රයොරිටි එක දුන්නොත් අපිට ඇත්තටම හරිම සතුටින් ඉන්න පුළුවන් ලස්සන ජීවිතයක් ලැබෙයි. ඒ වගේම හිතන්නකෝ අපේ ලයිෆ් පාර්ට්නර් බලාපොරොත්තු වෙන අපිට හැමදේම කරන්න බෑ. හැබැයි එයාලා සතුටු වෙන එහෙම නැත්නම් එයාලා කැමති කියලා හිතන එහෙම නැත්නම් එයාලට දැනෙන අපි එයාලා ගැන බලනවා කියලා හිතන මේන්ම දේවල් ටිකක් තියෙන්න පුළුවන්. සමහරවිට ඒ දේවල් අපි අවධානයෙන් ඉඳලා අපි ඒ දේවල් කරොත් සමහරවිට අපිට ගොඩක් දේවල් කරන්න බැරුව ගියත් ඒ අය ගොඩාක් සතුටු වෙයි. එතකොට මේකෙන් ගොඩාක් ඔයාලගේ තියෙන කනෙක්ෂන් එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට කියන්නේ අපේ එදිනෙදා අපි වැඩ කරන තැනකදී අපි කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඉතින් හිතන්නකෝ ඒකදී ඊමේල්ස් තියෙනවා. ඒ වගේම ඔයාලට ડોකියුමන්ට්ස් ටිකක් print කරන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කායෙක් හරි ගිහලා ඩිස්කස් කරන්න තියෙනවා. මීටින් එකක් තියෙනවා. කෝල් කරන්න තියෙනවා. ඒ වගේම ඔයා අද දවසේ ඉවර කරන්නම ඕන වැඩක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඔය ඔක්කොම එක දවසේ කරන්නත් බෑ. ඔයාලා එක ඩෙඩ්ලයින් එකක් ඇතුලේ කරන්නත් ඕනේ න ะ. ඔයාලා මේ 80-20 රූල් එක ඇප්ලයි කරලා බලන්න. ඉතින් මේකෙදි කරන්නේ අර මම කලින් කිව්වා වගේ urgent important දේවල් මුලින්ම කරන්න. ඉතින් හිතන්නකෝ ඔයාලට ඊමේල්ස් ටග් ගාලා උඩින් කියවගෙන යන්න පුළුවන් නම් ඒකේ urgent ටික ඉවර කරන්න. ඒ වගේම මීටින් එකක් තියෙනවා නම් ඇත්තට මේක productive මීටින් එකක් නෙමෙයි නම් නිකන් කාලේ යන මීටින් එකක් නම් ඔයාලට ඒකට ගියේ නැතත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේ නම් ඒ වගේ එකක් ඩිස්කස් කරගෙන ඔයාගේ මැනේජර් එක හරිය නැත්නම් ඔයාම නම් ඒක ස්කෙඩියුල් කරේ ඔයාලට ඒක අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පෝස්ට්පෝන් කරගන්න පුළුවන්කමක් තියෙන නම් ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් කතා කරපු 80-20 රූල් එක එහෙම නැත්නම් Pareto න්‍යාය අපි හැමෝගේම ජීවිතවල කොයි මොහොතකදී හරි වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වැඩ කොට ගහලා ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාලගේ ගෝල්ස් වලට යන්න ඕනේ. හැබැයි ඔක්කොම කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් හිතා ගන්න බැරි නම් ඒ වගේම
වඩා වැදගත් දේ ඉක්මනට කරන්න ඕන දේ තේරුම් ගන්න බැරි නම් කොහොමද ඒ දේවල් හඳුනාගන්න කියලා තේරුම් ගන්න බැරි නම් ඒ වගේ වෙලාවට ඔයාලට මේ 80-20 රූල් එක ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලා හැමෝම එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මම ඔයාලටත් කියනවා ඔයාලා මේ මම කතා කරපු 80-20 රූල් එක ඔයාලගේ ජීවිතවලට ඇප්ලයි කරලා බලන්න. ඉතින් ආයෙ දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් කියන්න ඕනේ ඔයාලා හැමෝටම thank you so much. ඔයාලා හැමෝම මගේ වීඩියෝස් බලනවට. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.